සුබ දවසක් ඔයාට. ඉතින් ඔන්න මම අද ඔයාලට දුක්බර කතාවක් කියන්න ආවා. මේක අපිට අපේ කතා අහන කෙනෙක් ලියලෙව්වේ. ඉතින් කතාවට යන්න කලින් අපි නවල් මధు YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් කියනවා. එහෙනම් කතාවට යමු. මාමේ පොඩ්ඩක් ඇවිත් යන්නකෝ. ඇයි බං හදිසියක්ද? අනේ මාමේ වහලේ උළු කැටයක් විදිලා. මුළු ගේම දෙමෙනවා. පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ. හරි උඹ ඵලයන් මං එන්නම් කියලා අල්ලපු ගෙදර මාම මට කිව්වා. මොන හදිසියක් වුණත් මගේ හයියට හිටියේ අල්ලපු ගෙදර මිනිස්සු. මට කාත් කවුරුත් නැති නිසා මගේ ජීවිතේ නැති කරගන්න තරම් හේතු තිබුණත් ඒකට හයියක් නැතුණේ මගේ කරුමෙට. පොඩි කාලේ ඉඳන් තැන් වල වැටිලා හිටපු මට අවුරුදු 25ක් වෙනකන් වේලක් කර වේලක් කන්න දුන්නේ මගේ අහිංසක ආච්චි සීයයි. ඒ දෙන්නත් මාව දාලා ගියේ වයසට වඩා දුක් කුහුලන්න බැරි නිසා. එදා ඉඳන් මම ගාමන් ගියේ මගේ ජීවිතේ අනිත් කාලය හොඳින් ගෙවලා දාන්න කියලා හිතාගෙන. මාස 5ක් විතර යනකොට මට මගේ වියදම් ටික හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් වුණේ මම ගොඩක් මහන්සි වුණ නිසායි. ඒ ඉන්න අතර වාරේ අල්ලපු ගෙදර මාමා මගේ තනියට ආවේ මගේ සැප දුක හොයාගෙන. මමත් ඉතින් පවුලේ මිනිස්සෙක්ට වගේ මාමට සැලකුවේ මගේ හැම දේම හොයලා බලන මනුස්සකමට. හැබැයි එදා රෑ මං වැඩ ඇරලා මහවැස්සේ විදුලි කොටන වෙලාවේ ගෙදරට පයින් එන්න බැරි නිසා පාරට ටිකක් එන්න කියලා කතා කළේ මගේ කාලකන්නි කමට කියලා මට තේරුනේ පස්සේ. මාමට කියපු ගමන් හා මං එන්නම් කියලා මාම මං එන්නත් කලින් බයික් එකේ ආවේ හරි සතුටින් කියලා මාමගේ මූණ බලනකොට මට තේරුණා. මමත් ඉතින් බය නැතුව බයික් එකේ නැගලා ආවේ මාමට ඒ වෙලේ පින් දීදී. ඒ වැස්සේ මාමයි මමයි හොඳටම දෙමුනේ ඇඳන් හිටි ඇඳුම් ඇඟටම තෙත් වෙන්නම. මාම කෙලින්ම මාව ගෙදරට බස්සලා ගෙට ගොඩ වුණේ ඇඳන් හිටියේ ෂර්ට් එක ගලවගෙන. මමත් ඉතින් ගෙට ගොඩ වුණ ගමන් මාමට ටවල් එකක් හොයලා දෙන්න හදනකොට එකපාරට මගේ ඉන වටේ අතක් යනකොට මම තිගැස්සිලා අහකට පැන්නේ අත ගසලා. හැරිලා බලනකොට මාම මගේ දිහා බලාගෙන ඉන්න හැටි දැක්කම මට බය වැඩි කමට ඇයි මේ කෑ ගහන්න එපා බං මං උඹට ආදරේ. මම උඹ හැමදාම මං පණ වගේ බලා ගන්නම්. මගේ ළඟට ටිකක් වඩින්කෝ කියනකොට මගේ ළඟට නම් එන්න එපා මාමේ. මං ඕවට ආස නෑ. මට මගේ පාඩුවේ ඉන්න දීලා දැන් ගියොත් හොඳයි කියලා මං වෙවුල කිව්වා. ඒ මොනව වුණත් මාම ටික ලං වුණේ හොඳකට නෙමෙයි කියලා මට තේරෙනකොටත් මං පරක්කු වැඩි වුණා. එතනින් පස්සේ මහා වරුසාවේ මගේ අහිංසක විලාපය මැද මම වේදනාවෙන් කෙදිරි ගෑවේ මගේ පතිවත නැති වෙනකොට. මහා ගිගුරුම් මැද මම යතින් ගෑණියක් උනේ මංගේ ආත්මෙ කළ ලොකු පවකට වෙන්න ඇතියි කියලා මටම හිතුණා. එදා රෑ ගත වුණේ මාමගේ ආශාවන් මගෙන් සනස ගනිමින්. පහුවදා එළි වෙනකොට මාම මාව දාලා ගෙදර ගියේ මේ කිසිවක් නොවුන ගානට. මමත් හරිම වේදනාවෙන් උදේ නැගිටලා කල්පනා කරේ හීනයක් වගේ මට වුණු කරදරය ගැන අඬන ගමන්. ඒත් ඒ වෙනකොටත් මගේ ජීවිතේ ඉවර වෙලා කියලා මට හොඳටම තේරිලා තිබුණා. ගතේ වේදනාවටත් වඩා හිතේ වේදනාව එක්ක මට එහෙම නිින්ද ගියේ මට නොදැනුවත්වම.
හවස් යාම මං ඇහැරුනේ වැඩපොලෙන් ගත්ත කෝල් එකේ සද්දෙට. ලෙඩ වෙලා නිසා ආවේ නැත්තේ කියලා බොරුවක් කියලා නැගිටලා ගිහින් වොෂ් එකක් දාලා එනකොට 6ත් පහ වුණා. ඊට පස්සේ මට කන්න බතත් ලිපට තියලා පොල් සම්බලයක් හදාගෙන කාලා පැයක් යන්න කලින් මාමා හති දාගෙන ගෙට ගොඩ වෙලා ඉක්මනට දොර වැහුවේ මගෙන් කිසි තහනමක් නැතිවම. මට හිටගන්න පන් නැතිව හිටපු එදා රෑ පහන්නුවේ මාමගේ ආශාවන් නිවාගෙන. එදායින් පස්සේ මගේ මිනිහ වුණේ අල්ලපු ගෙදර මාමය. වැඩි දවසක් යන්න කලින් මාමගේ මේ රෑ පැනිල්ල ආරංචි වුණා නැන්දට. දවසක් රෑ මාමා මගේ ගෙට පනිනකොට මාමගේ පස්සෙන් ආපු නැන්දට අපි දෙන්නම අතටම අහු වුණා. එදා රෑ මං හොඳටම නැන්දගෙන් ගුටි කෑවේ මාමගේ නොසන්ඩාල කම නිසා. එදායින් පස්සේ මාමා මගේ මූණවත් බලන්න ආවේ නැති වුණාට මාමගේ දරු පැටියා මගේ බඩ මේරුවේ මාව තවත් අනාථ කරමින්ය. අන්තිමට මං ගමේ කාටත් හොරා පැනලා ආවේ මේ දේවල් ගමේ මිනිස්සු දැනගත්තම මට පාරේ බැහැලා යන්න බැරි නිසා. ඒ එන්න කලින් දවසේ මාමගේ චරිත සහතිකය කියලා දැම්මේ මාමටයි නැන්දටයි සතුටින් පවුල් කන්න බැරි වෙන්න වගේම මගේ වේදනාව වැඩි කමට. මං මගේ දරු පැටියත් අරගෙන කොළඹට ගියේ ඕන දුකක් විඳලා හරි මගේ දරුවා හදා ගන්නවා කියලා හිතාගෙන. මේ ලෝකෙ මං වගේ අසරණ මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපේ ජීවිත විනාශ කරන මේ වගේ මිනිස්සුන්ට කවදාවත් හිතට එකඟව ජීවත් වෙන්න බැරි බව අනිවාර්යයි. විශේෂයෙන් ගෑනුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන නරුපයන් අපාගත වීම ඒකාන්තයි. ඉතින් අද කතාව ගැන මොකක්ද හිතෙන්නේ? ඔයාලට අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා අහන්න කියවන්න ආස කතා ගැන අදහස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හෙට හමු වෙමු. පරිස්සමින් ඉන්න.